අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ වෙද්දි ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන බලන්න හැම වෙබ්සයිට් එකකම BBC, MSN වගේ ප්‍රධාන පෙළේ හැම වෙබ්සයිට් එකකම වාර්තා කරලා තියෙනවා මිලියන 149ක පාස්වර්ඩ් ලීක් එකක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මිලියන 49ක් යූසර්ස්ලාගේ පාස්වර්ඩ්, ඊමේල්ස් වගේ දේවල් එළියට එක්ස්පෝස් වෙලා තියෙනවා. මේ වගේ ඩේටාබේස් එකක් ලීක් වෙලා තියෙනවා කියන එක මේ වෙද්දි හැම ප්‍රධාන පෙළේ හැම වෙබ් අඩවියක් වගේම වාර්තා කරනවා. ඉතින් ඔයත් මේ වෙද්දි Gmail account එකක්, Facebook account එකක්, Instagram account එකක්, එහෙම නැත්නම් Netflix වගේ දේවල් ඔයා පාවිච්චි කරනවා නම් ඔයාගේ details උත් මෙන්න මේ database එකත් එක්ක තියෙන්න පුළුවන් හැකියාවක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ ඇත්තටම වෙලා තියෙන්නේ, කොහොමද අපි මේකෙන් ආරක්ෂා වෙන්නේ කියන එක මේ වීඩියෝ එකේදී අද අපි කතා කරමු. ඉතින් බය වෙන්න එපා. හැබැයි මේක ගැන ඉගෙන ගන්න එක අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඉතින් සයිබර් සිකියුරිටි රිසර්ච් කෙනෙක් වෙන ජස්මිනා ෆ්ලෝවකි විසින් මෑතකදී හොයාගෙන තියෙනවා අන්තර්ජාලයේ තිබුණ ආරක්ෂිත නොවන, ඒ කියන්නේ unprotected database එකක්. මේකේ සාමාන්‍ය මිනිස්සුන්ගේ username, password මිලියන 149කට වඩා තිබිලා තියෙනවා. ඒ කියන්නේ users ඔයාලා මම වගේ මිනිස්සු 149 දෙනෙක්ගේ මිලියන 149 දෙනෙක්ගේ යූසර්නේම් පාස්වර්ඩ් වගේ දේවල් මෙන්න මේ ඩේටාබේස් එකේ තිබිලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට හිතේ Google හරි එහෙම නැත්නම් Facebook හරි හැක් වෙලාද කියලා නෑ. එහෙම දෙයක් නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ. මේක ඊට වඩා ටිකක් වෙනස් විදිහේ දෙයක්. ඉතින් මේ පාස්වර්ඩ් එකතු කරලා තියෙන්නේ Imposter malware කියන වෛරස් එක. ඉතින් ඒ කියන්නේ හැකර්ස්ලා Google එකේ සර්වර් එකට රින් ගලා නෙමෙයි, Facebook එකේ සර්වර් එකට ගිහිල්ලා රින් ගලා නෙමෙයි, සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන කම්පියුටර්ස්, ලැප්ටොප්ස් වලට සහ මොබයිල් ෆෝන් වලට වෛරස් එකක් විදිහට මෙන්න Imposter malware එක යවලා තියෙනවා. එතකොට ඒ හරහා ඒ යූසර්ස්ලා ටයිප් කරන පාස්වර්ඩ් එක, එයාලගේ යූසර් නේම්ස්, ඊමේල්ස් වගේ දේවල් හොරෙන් බලන් ඉඳලා හොරකම් කරලා තියෙනවා. ඒ හොරකම් කරන දත්ත මෙයාල එක තැනකට එකතු කරගෙන ඩේටාබේස් එකක් හදලා තියෙනවා. ඉතින් මේ ඩේටාබේස් එකේ Gmail ගිණුම් විතරක් මිලියන 48ක් මේ වෙද්දි ඒ ඩේටාබේස් එකේ තිබිලා තියෙනවා. ඒ වගේම Facebook ගිණුම් මිලියන 17ක් සහ Instagram, Netflix වගේ ගොඩක් සර්විස් වල විස්තර මෙන්න මේ ඩේටාබේස් එකේ තිබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර government websites access කරන username password පවා මෙන්න මේ ලිස්ට් එකේ තිබිලා තියෙනවා කියලා කියනවා. ඊළඟට අපි බලමු කොහොමද අපේ ඩේටාත් මේ ඩේටා බ්‍රීච් එකත් එක්ක, මේ එළියට ගිහිල්ලා තියෙන ඩේටාබේස් එකත් එක්ක අපේ මොන හරි ඩේටා එකකුත් මේකේ ඇතුළත් වෙලා තියෙනවද කියන එක අපි බලාගන්නේ කොහොමද කියන එක දැන් අපි බලමු. ඉතින් මේක කරන්න තියෙන හරිම ලේසි. ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට Google එකේ have I been phone, මෙන්න මේ විදිහට ඔයා Google එකේ search කරගන්න. මේ විදිහට search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ result එකක් එනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක open කරගන්න. මෙන්න මේක open කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ website එකකට එනවා. ඉතින් මේක ඇවිල්ලා ලෝකේ තියෙන විශ්වාසවන්ත data breach ගැන report කරන සහ ඒවා collect කරන website එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේක යම්කිසි විශ්වාසයක් දිනාගත්ත website එකක්. හරි. ඉතින් අපිට මේකෙන් පුළුවන් මොන වගේ අපේ data මොන හරි ලීක් වෙලා තියෙනවද කියන එක අපිට මෙතනින් හොයාගැනීමේ හැකියාව හම්බ වෙනවා. එතන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාට මෙන්න මෙතන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න. මම උදාහරණයක් විදිහට මම මගේ ඊමේල් එක ටයිප් කරන්න. ඔයාලට පේනවා ඇති මගේ ඊමේල් එක මේ වෙද්දි කිසිම තැනක ලීක් වෙලා නැහැ කියලා මට මෙතන බලා ගන්න පුළුවන්. නමුත් මම ඔයාලට මගේ තව ඊමේල් එකක් තියෙනවා, මම ඒක ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට මගේ තව ඊමේල් එකක් තියෙනවා. මම මේක මේ විදිහට එන්ටර් කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වෙද්දි data breaches 8කට අහු වෙලා තියෙනවා මගේ ඊමේල් එක. බලන්න 25 ජූන් වල වෙච්ච එකේදී මගේ මේ විදිහට ඊමේල් එක සහ පාස්වර්ඩ් එක ලීක් වෙලා තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. මෙතන who been phone කියන එක කියොත් එහෙම ඔයාලට පේනවා ඇති ළඟදී මෑතකදීම වෙච්ච data breach එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන sound මෙන්න මේ තියෙන්නේ SoundCloud කියන එක. මෙන්න මේක. ඊට පස්සේ ඒක මිලියන 29ක data breach වෙලා තියෙනවා. එතකොට ඊළඟට ඔයාලට මෙතන පේනවා ඇති Instagram එකේ මේ විදිහට 6.2 මිලියන් records expose වෙලා තියෙනවා කියලා. ඉතින් මේ විදිහට කීපයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පාස්වර්ඩ් එකත් ලීක් වෙලා තියෙනවද කියලා බලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ඊමේල් එකත් මෙතන ආවොත්, හරි, මෙන්න මෙතන
මේ විදිහට ඔයාගේ ඊමේල් එක මේ විදිහට මෙතන එක හෝ ඊට වැඩි ගාණක් මෙතන data breaches කියලා තිබ්බොත් එහෙම අනිවාර්යෙන් ඔයාගේ account එකට risk එකක් තියෙනවා. හරි. ඉතින් මෙහෙම තිබ්බොත් බය වෙන්න එපා. කරන්න තියෙන පුංචි දෙයක් අපි ඊළඟට බලමු අපි ඒකට මොකද්ද කරන්න කියන එක. හරි. ඉතින් එහෙම තියෙනවා ඔයාලට පුංචි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන. පළවෙනි එක තමයි දැන් අර මෑතකදී වෙච්ච data breach එක වෙලා තියෙන්නේ මේක කිව්වා අර ඉන්ෆොස්ටලා කියන මැල්වෑ එක නිසා තමයි මේ විදියට යූසර්ස්ලාගේ data හොරකම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් හැකර්ස්ලාට යූසර්ස්ලාගේ data හොරකම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ඉන්ෆොස්ටලා කියන මැල්වෑ එකක් නිසා. ඉතින් මේ මැල්වෑ එක මුලින්ම අපි අඳුර ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාගේ PC එක, laptop එක, එහෙම නැත්නම් mobile phone එක virus card එකක් දාගෙන ඒ virus card එක හරහා scan කරගන්න එක. ඉතින් මේ විදිහට scan කරගෙන අපිට පුළුවන් අපේ මේ විදිහට තියෙන malware එක අයින් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට කරන්න පුළුවන් පාස්වර්ඩ් එක මාරු කරන එක. ඉතින් මේ විදිහට මේ malware එක අයින් කරන්න නැතුව කොච්චර පාස්වර්ඩ් එක මාරු කරත් වැඩක් නැහැ. මොකද ඊට පස්සේ අලුතෙන් මාරු කරන පාස්වර්ඩ් එකත් මේ විදිහට malware එකට හැකියාව හම්බ වෙනවා. මේ Infostella කියන malware එකට හැකියාව හම්බ වෙනවා. එයාලගේ database එක අප්ඩේට් කරගන්න වගේ අලුත් පාස්වර්ඩ් එකට. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ virus එක ඉවත් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් ඊළඟට පුළුවන් ඔයාලට ඔයාගේ පාස්වර්ඩ් එක change කරගන්න. ඉතින් ඔයා විශේෂයෙන්ම ඔයාගේ Facebook එක, Gmail එක, නැත්නම් email එක, social media accounts හැම එකක්ම වගේ පුළුවන් තරම් පාස්වර්ඩ් එක මාරු කරගන්න. ඊට පස්සේ banking account පාවිච්චි කරනවා නම් ඒ වගේ පාස්වර්ඩ් එක මාරු කරගන්න. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක විදිහට ඔයාලට පුළුවන් two factor authentication enable කරගන්න. ඉතින් මේක තමයි වැදගත්ම දේ. ඔයාගේ පාස්වර්ඩ් එක කවුරු හරි දැනගත්තත් ඔයාගේ ෆෝන් එකට එන OTP එක නැතුව එයාට log වෙන්න බැරි වෙන්න අපිට පුළුවන් මේ 2FA enable කරගෙන හිටියාම. ඉතින් ඒ හරහා යම්කිසි ආරක්ෂාවක් අපිට සපයා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්ටෙප් ටික අනුගමනය කරොත් එහෙම ඔයාටත් ඔයාගේ account එක secure කරගැනීමේ අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේක තමයි මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. ඉතින් තාක්ෂණයේ දියුණු වෙනකොට අපිට එන අවදානමත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා cyber security ගැන සහ information security ගැන නිතරම අවධානයෙන් ඉන්න එක ගොඩාක් වැදගත්. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවෙත් එහෙමයි. ඉතින් ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරගන්න. මොකද සමහර විට එයාලගේ account අනුතරේ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තාක්ෂණ ලෝකයේ වෙන දේවල් අලුත්ම තොරතුරු දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.